අද දිනේදී මේ ගමුව බන්ධනාගාරයේ සිදු සිද්ධිය සම්බන්ධයෙන් කරුණු මෙම උත්තරීතර සභාව වෙත තැබීම යෝග්‍ය සහ කාලෝචිත බැවින් මා ඉතා කෙටියෙන් එම කරුණු සඳහන් කිරීමට අවසර පතනවා. ගරු කතානායකතුමනි, මූලිකවම මෙම අවාසනාවන්ත සිද්ධිය හරහා නිලධාරීන් 7 දෙනෙකුත් රැඳවියන් 19 දෙනෙකුත් මිය ගොස් තිබෙනවා. මා මුලින්ම එම පවුල් වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඔව් මහත්මයා. ඔව් එතකොට ඒ අනුව ඉස්සෙල්ලා මම උන්ට මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම තුවාලකරුවන් මේ වන විට බන්ධනාගාරවල 23කුත් රැඳවියන් 54කුත් තුවාල ලබා ඉන්නවා. මා උන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම තත්ත්වය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. මෙය ඛේදවාචකයක්. මේ වන විට කිසිදු අම්මා කෙනෙක් පුතෙක් තමන්ගේ දරුවා ඇවිදගෙන රිමාන්ඩ් එකට ගිහිල්ලා එළිය පෙට්ටියකයි කියලා කල්පනා කරන්නේ නැහැ. කිසිදු ස්වාමි පුරුෂයෙක් තමන්ගේ සහෝදරයා රස්සාවට ගිහිල්ලා රස්සාව කරන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන පෙට්ටියක ඒවි අතපය ඒවිනි කියලා නැතුව හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයටම ඒ තියෙන වේදනාව, ඒ තියෙන අපේක්ෂා බංගත්වය ආණ්ඩුව වෙත මුදා හැරීමත් අපි ඒ ආකාරයෙන් බාරගත යුතු වෙනවා. ඒ නිසා මම අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධියව තක්සේරු කරන්නෙත් නැහැ, සුළුෙන් තකන්නෙත් නැහැ. මේ බරපතල ඛේදවාචකයක් නොවිය යුතුව තිබුණා. එහෙනම් අපි රජයක් වශයෙන් කුමක්ද ඉස්සෙල්ලම කළ යුත්තේ? ඉස්සෙල්ලම කරගන්න ඕනේ වෙච්ච වැරදීම් වලින් තේරුම් අරන් වැරදි නිවැරදි කරගන්න එක. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ හරහා තිබුණු සිකියුරිටි ලැප්සස් මොකද්ද? මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි? බන්ධනාගාර තදබදයේද වෙනත් හේතුවක්ද? මේ කියන කීලුම කරුණු සොයා බලා මේ නැවත නොවන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. මෙන්න මේ හේතුව හින්දාම මේ වන විට කැබිනට්ටුව හරහා විශ්‍රාමක විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් නීතිඥ මහතා, මිලින්ද ගුණතිලක හිටපු නීති දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්මයෙක්, ඒ කට්ටියකින් සමිත කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් පවතිනවා මේ සියල්ලම සොයා බැලීම සඳහා. ඊට අමතරව ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකත් මේ වන විට පොලිසියට පැමිණිල්ලක් කළා CID විමර්ශනය කරනවා. එතන මොකද්ද වී තියෙන අපරාධය බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා. මාගේ කොටස වශයෙන් හෙට උදෑසන 7:30 වන විට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. මෙතන සිදුවෙච්ච සිද්ධිය ගැන කතා කිරීම සහ මෙවන් තත්වයක් අනිත් සිරගෙවල් තුල ඇතිවීම වළක්වන්නේ කොහොමද? මොකද්ද මේ වුණ ගැටලුව? මොකද මේක තව වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට තියෙන වගකීම රජයක් වශයෙන් ඒක මා බාර අරගෙන ඒ ප්‍රශ්න විසඳීමට ඊටාම ඕමනාවෙන් මැදිහත් වෙනවා. දැන් මා කෙටියෙන් කියන්නම් එදා වෙච්ච සිදුවීම් ජාලය. මා මේ කරුණු දක්වන්නේ කිසිවෙක්ට හිත රිද්දන්න හෝ කිසිවෙක් අව탁සේරු කරන්න නෙමෙයි. මේ සිද්ධිය වෙච්ච වෙලාවෙ ඉඳලා නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයේ පණිවිඩ වෙනවා. සමහරෙක් පණිවිඩ වෙනවා ඔය ඉන්නේ කුඩුකාරයෝය. මම උන්ට පැහැදිලි කරලා කිව්වා මෙතන රැඳවියාද කුඩුකාරයාද අහිංසකද කියන එක නෙමෙයි අපි බලන්න ඕන. මනුස්ස ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ කියන එක පමණයි. එතනයි අපි ඉන්නේ. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් බන්ධනාගාර නිලධාරියාගේ තව ජීවිත වටිනාකමකුත් අපිට දෙන්න බෑ. ඒක අපි කරන්නේත් නැහැ. නමුත් සිදුවෙච්ච සිද්ධිය අරන් බැලීමේදී සමහර දේවල් මම පැහැදිලි කරන්නට ඕන. 2026 7/5 දින පෙරවාරු 11ට විතර තමයි මුලින්ම මීගමෝ බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් අතර ගැටුමක්. මෙන්න මේක ඉතා හොඳින් පැහැදිලි කරගන්නට ඕන. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. ඒතර 35 දෙනෙක් තුවාල ලබනවා, රැඳවියන් දෙන්නෙක් මිය යනවා. දැන් ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතය කරගන්නත් හැකි වෙනවා. ඔවුන් එදා හවස මොකද හේතුව දැන් ඒ ප්‍රහාරය එන්නේ බන්ධනාගාර නිලධාරීන්ට නෙමෙයි. ඒතර ඔවුන් කියන දේ අහලා හවස එක සමත වෙලා ඔවුන් ඇතුළට යනවා. පසුවෙන්දා උදෑසන නැවත ඊටාම ශනිකය උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා ඔවුන් උසාවිය යන වැඩවලට ලාස්ති කරද්දී ඊටාම ශනෙන් තව ගැට ඔව් ඒක තමයි මම පසු දින කියලා අදහස් කරේ ඒකයි මම 6 වෙනිදා. 6 වෙනිදා ගැන මම දැන් කතා කරන්නේ 6 වෙනිදා ගැන. පස්වෙන්දාට පහුවෙන්දා. හරි රයිට් ඕකේ. හරි 6 වෙනිදා. හරි.
ඒ 6 වෙනිදා ඊටාම ෂණෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. අපි ඒ ගැටුමේ පසුබිම බලමු. මේ ගැටුම එන්නෙම මම මේ වචන පාවිච්චි කරන්නේ මට වෙන කියන්න වචන නැති නිසා. නමුත් ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී ඔබලා දන්නවා අපි යම් වෙලාවකට ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්තන්න කුඩු වගේ දේවල් නවත්වන්න ඉතා දැඩි නීති රීති සියල්ල අපි භාවිතා කරන එකක් තමයි යම් රැඳවියන් කළමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒ හින්දා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සහ මේ තොරතුරු දීම නිසා ඇතිවෙච්ච දෙයක් විය හැකියි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මේ මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකියි. නමුත් මගේ වගකීමෙන් යුතුව මා ළඟ තිබෙන තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහරු කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. නමුත් මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාරෙල්ල කළා CCTV කැමරා ටික කඩනවා. මේ හැමෝම නෙමෙයි සංවිධානාත්මක කෙටි පිරිසක්. මේ තුවාල ලැබුව අහිංසක මිනිසුත් මේක ඇතුළේ ඉන්නවා නැතුව නෙමෙයි. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගානක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් මේ ප්‍රිසන් එක ඇතුළට නාකොටික් සහ අනීතික දේවල් එන්න එක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපඩ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ. මොකද අතර ප්‍රහාරයට ලක් වෙන්නේ ඔය 7 වෙනිදා දිනේදී ගරු විපක්ෂ නායකතුමනි ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. එතන මේ බහුතරයක් මියගේ නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මිය යන්නේ. මම ගොඩාක් විස්තර කියන්නේ නැහැ. නමුත් තාම අමානුෂික පහර දීමට ලක් කරලා තිබෙනවා. ගඩොල් වලින් පොල් වලින් යන ආදි වශයෙන්. ඉතින් මම මේ මොහොතේ කියන්නට ඕන ඒ දිවිහිමියෙන් ඒ රැකියාව කරපු නිලධාරී මහත්තුරුන්ට අපේ ගෞරවය තිබෙනවා. දැන් ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ වගේම දැනට තියෙන විදිහට ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසින් නිලධාරියගේ අතේ තිබිලා උදුරගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් ඒ කියන්නේ අපේ දැනට තියෙන තොරතුරු අනුව ප්‍රිසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රිසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝටම් පැවැත්වෙමින් යනවා. ඒ වයින් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මේ ගියේ කියන කාරණාව. ඉතින් ඉන් පසුව මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. විශේෂයෙන්ම මේක මෙහෙවන්න මැදිහත් වෙච්ච කට්ටිය. දැන් ඒ වගේම මේ වන විට තත්ත්වය සමනයව තිබෙනවා. දැන් සමහරව අපට චෝදනා කරනවා වැඩේ ඔඩුදුවල පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයත් එක්ක මම කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාරය ගැන විවේචනයක් ගේනකොට මම හැම විටම නැගිටලා එකට එකඟත් වෙලා ඒ කරුණ වලටත් එකඟ වෙලා ඒවට ගන්න පියවරත් හැමදාම කිව්වා. ඒ හින්දා අද මම ඊටාම කෙටියෙන් කියන්නම් ඉදිරියේදී විවාදයක් ලැබුණොත් මට හැකියාව ලැබෙවි තව වැඩිපුර ඩීටේල් දෙන්න. නමුත් කෙටියෙන් තියෙන හින්දා අපි මේකේ මූලය හොයාගන්නේ අපි බලයට අවිලා මාසුරක් යන්න කලින්. මොකද්ද? අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනග හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසි. ඒකට අපිට ඒ පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒතර මේ අධික සෙනග වැඩිවීමට මූලිකව බලපාපු කාරණාවක් තමයි 2022 දී ගෙනාපු විෂවර්ග අභිංසා මද්ද්‍රව්‍ය පනතර ගෙනාපු සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා. දැන් මේක අපි හඳුනා ගන්නකොට මොකද වෙන්නේ? අපි බලයට එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. දැන් කලින් ආණ්ඩු 2022 පස්සේ මේවා පුරවල නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම රස පරීක්ෂක වාර්තා පමාවීමට ලක් වෙනවා. අපි මොකද්ද කළේ? ගිය දෙසැම්බර් මාසයේ සිට රෙක්රූට්මන්ට් පටන් අරගෙන මේ වන විට 22යි 72කට
බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. නමුත් 10ක් තවම බඳව ගන්න බැරිලා තියෙනවා. මොකද ගොඩක් කට්ටිය ඇප්ලයි කරන්නේ නැහැ. එක්ක සුදුසුකම් මත නිසා ගන්න බෑ. නමුත් ඒ 10ත් ඉක්මනට ගන්න ඕන. දැන් ඒ ප්‍රශ්නේ නැතුව අපිට රස පරීක්ෂා වාර්තා අවුරුද්දක් විතර පරක් වෙන එක නවත්තන්න බෑ. 2022 සංශෝධනයේ මොකද්ද උනේ? ඔබලා සියලු දෙනාම දන්නවා ග්‍රෑම් 2කට වඩා වැඩි නම් සුද්ධ බර ප්‍රමාණය හයි කෝට් එකේ අපදීමේ හැකියාව තිබුණා. නමුත් 2022 දී සංශෝධනයක් ගෙනල්ලා ග්‍රෑම් 10ට වඩා පිරිසුදු ප්‍රමාණය වැඩි නම් ඒක කෝට් ඔෆ් අපීල් එකට ගෙනාවා. අභියාචන අධිකරණයට. ඒතර යාපනයේ ඉන්න මිනිහත් කොළඹෙන්න ඕනේ, බදුල්ල ඉන්න කෙනත් කොළඹෙන්න ඕනේ, ගාල්ල ඉන්න කෙනත් කොළඹෙන්න ඕනේ. අන්න එතකොට විශේෂ පමාවක් ආවා. ඊළඟ ගැටලුව ගොනු කරන්නේ අප ඉල්ලීම ගොනු කරන්නේ මොන උසාවියද කියලා දැන් හොයාගන්න බෑ රස පරීක්ෂක වාර්තාව වෙනකල්. මොකද සුද්ධ බර ප්‍රමාණය නැතුව හොයන්න බෑ. එතකොට උසාවිය මොකද්ද කියලා අප ඉල්ලන්න හොයාගන්න අවුරුද්දක් යනවා. ඊට පස්සේ අපේ පියවර ටික ගන්න නීති අනුකූල පියවර ගන්න තව මාස 6ක්. එතන අවුරුදු එකමාරක් මිනිස්සෙක් ඇතුළේ ඉන්නට ඕනේ. ඒ මිනිස්සයා ගාව තිබුණේ කුඩුද පැන්ඩෝල් කුඩුද කියලා හොයාගන්න කලින්. දැන් අපි මොකද්ද කරේ ආපු ගාම? ඔන්න ඔය 2022 ඔය සංශෝධනය වෙනස් කරන්න අපි දැන් නීති සදලා තියෙනවා. තව මාසයක් හෝ එකමාරක් ඇතුළත අපි එක ගේනවා. මොකද්ද? අපි සුද්ධ ප්‍රමාණයට නෙමෙයි දල බරට උසාවිය තෝරගන්න පුළුවන්. දල බර ග්‍රෑම් 100ට වඩා වැඩි නම් කෝට් ඔෆ් අපීල් ඒ කියන්නේ ලොකු මත්ද්‍රව්‍ය අපරාධ ග්‍රෑම් 100ට වඩා අඩු නම් ඒක නැවත අපි හයි කෝට් එකට බලය ගේනවා. එතකොට අර අවුරුද්ද ඉබේම ඉතුරුයි. ඇයි? ඒ මොහොතේම ඒක ෆයිල් කරන්න පුළුවන්. එතකොට අපි උඩ බලාගෙන හිටියද නැද්ද? නෑ අපි ප්‍රශ්නය හොයාගත්තා, මූලය හොයාගත්තා. නමුත් අපි ප්‍රතිපත් කළ අත්කර ගන්න යන යම් කාලයක් තියෙනවා. ඒ කාලය තුළ මේ ඛේදවාචකය සිද්ධ වුණා. තව මේ ප්‍රසන් තදබදී අඩු කරන්න මට ඔක්කොම ඩීටේල් දෙන්න බෑ. නමුත් බිල්ඩින් ටික මං ගාව තියෙනවා. තියෙන ආයතනවල ස්පේස් වැඩි කරන්න. මොකද ඉන්න තත්ත්වයන් හොඳ මදි. ස්පේස් වැඩි කරන්න 10000කට විතර මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් ටික යනවා. ඒ ටික වෙනම තිබෙනවා. එක එකක්. 3 අනිත් මූලය රිමාන්ඩ් යන එක වැඩි. අන්න ඒ හින්දා අපි මේ දවස්වල පත් කරලා තියෙනවා කමිටුවක් හවුස් අරෙස්ට් පනත. එහෙම නැත්නම් හිරේ යවනවා වෙනුවට ඔව්ව ගෙදර නිවාස අඩස්සිය තබලා ඉලෙක්ට්‍රොනික මොනිටරින් ක්‍රමය. මම මේ කරුණු කීපයක් පමණයි කිව්වේ. ඒක නිසා අපි උඩ බලාගෙන හිටියා නෙමෙයි පියවර ගත්තා. කලින් ආණ්ඩුත් පියවර අරන් තිබ්බනම් අපිට ලේසි. වැඩි ඕනේ නැහැ. ප්‍රිසන් එකේ අපි එනකොට පුරප්පාඩු 1348ක් තියෙනවා. ඔච්චර සෙනගක් කොහොමද සෙනග නැතුව පාලනය කරන්නේ? එතකොට ප්‍රශ්න මතුවෙනවා. එතකොට ප්‍රිසනර්ස්ලත් අප හැන්ඩ් එක ගන්න බලනවා. අපි ඇවිල්ලා තමයි 401ක් දැනට බඳවගෙන තියෙනවා. තව 222ක් බඳව ගනිමින් පවතිනවා. තව 924කට අපි තනතුරු අනුමත කරගෙන තිබෙනවා. 1000කට ආසන්න සංඛ්‍යාවක්. ඉතුරු 300ට අපි ගන්න ඕන. නමුත් ඔබලා දන්නවා රජයේ සේවයට ගන්නකොට පත්‍රවල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා විභාග තියලා ලකුණු තියලා යම් කාලයක් යනවා. නමුත් මේක කලින් සිදුවිය යුතු තිබුණ දෙයක්. ඒ වගේම රස පරීක්ෂා ගැන මම කිව්වා. මෙතන තව ගැටලුවක් තිබෙනවා. ඒක තමයි මේ රජයේ සේවය is no longer attractive. People from good schools are not applying to the prisons anymore. It's not attractive. There's no status. දැන් ඉල්ලන පිරිසත් ගොඩක් අඩු වෙලා තියෙනවා. මේක එහෙම විතර නෙමෙයි මම හිතන්නේ මෙදා පාර විනිශ්චයකාරවරු බඳව ගන්නකොටත් 50ක් බඳව ගන්න උත්සාහ කළාට 32ක් තමයි අවසානයේදී සුදුසු කට්ටිය එන්නේ. අනිත් කට්ටිය ගන්න විදියක් නැහැ. අනිත් එක අද මට ප්‍රසිද්ධ එකෙන් කතා කරලා කියනවා. දැන් ඕන කෙනෙක් දන්නවා ප්‍රසිද්ධ එකේ ප්‍රශ්නයක් විසඳන්න නම් ඕන වෘත්තියක ප්‍රශ්නයක් විසඳන්න නම් වෘත්තීය දැනුම තියෙන පරිණතභාවය පළපුරුද්ද තියෙන කට්ටිය ඉන්න ඕනේ. නමුත් මොන්ගේ විශ්වාස වයස අවුරුදු 55යි 60යි. දැන් අර වගේ සිද්ධියක් නෙගෝෂියේට් කරන්න ඒ පරිණතභාවය ගන්න බෑ අවුරුදු 60ක්. නමුත් 65 වෙලත් ගොඩක් කට්ටිය 69 70 වෙනකම් ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවා. සිකියුරිටි ෆර්ම් වල එහෙම. මට ඉල්ලීම් රාශියක් එනවා ප්‍රෙසන්ට් ඩිපාර්ට්මන්ට් එකේ නෝන්ගේ විශ්‍රාම වයස පොඩ්ඩක් දික් කරලා දෙන්න. එහෙම නැත්නම් සමහරව ඇවිල්ලා අහනවා අපිට බැරිද මේ අවුරුද්දක් දෙකක් වැඩි කරගන්න. මේකෙන් පෙන්눔 කරන්නේ වර්තමාන යථාර්ථයන්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රෙසන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඒ විශ්‍රාම යන වයස යම් විදියට රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් ගේන්න ඕන කියලා. ඊට අමතරව අපි ගත්තොත් අපේ රස පරීක්ෂකත් එච්චරයි. 60න් විශ්‍රාම ගියාම දැනුම තියෙන පරිණතභාවයේ තියෙන කට්ටිය ඒකේ නෑ. උන්ව රඳව ගන්න වෙනවා. මොකද උන් වැඩ කරන්න කැමති. අපේ නීති කෙටුම්පත් අංශය ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ඩිපාර්ට්මන්ට් ඒක විශේෂිතම කුසලතාවයක්. විශේෂිතම කුසලතාවයක්. අද මගේ ඇමති සහෝදරරු മന്ത്രി සහෝදරරු කෝල් කරනවා. අනේ අරක පරක් වෙන ඉක්මනට කරන්න පුළුවන්ද? ඇයි සෙනග නෑ. දැන් අලුතෙන් බදව ගන්න කට්ටියට මේ වැඩේ කරන්න නම් අවුරුදු 7-8ක්වත් පුහුණු වෙලා පරිණත වෙන්නට ඕන. ඒක නෑ. ඉතින් මොකද අපිට වෙලා තියෙන්නේ? විශ්‍රාම ගිය කට්ටියව කොන්ත්‍රාත් පදනම අතින් බදවා ගන්න වෙලා තියෙනවා. මේ තත්ත්වයත් මෙලෙසමයි විනිසුරු මණ්ඩලය ගත්තත්. මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් 61 විශ්‍රාම යනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ සමස්තයක් පොදුවේ ගත්තොත් අධිකරණ පද්ධතිය විතරක් නෙමෙයි මෙහෙම තෝරාගත්ත රජයේ පද්ධතිවල මේ දක්ෂතාවයන් වෘත්තීය නිපුණතාවයන් තියාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම රජයේ
මොකක් හරි වැදගත් සමීක්ෂණයක් කළා ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න වෙනවා මේ 60 විශ්‍රාම වයස වෙනස් කරගන්න. ඉතින් ගරු කතානායකතුමනි මා කෙටියෙන්ම මේ ටික කිව්වේ කරුණු දක්වන්න විතරයි. මා ස්තුතිවන්ත වෙනවා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා සහ තුමියන්ලාට. මොකද පසුගිය අවුරුදු 1.5 තුලම මෙතන ගොඩක් මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා ඒ ප්‍රසින් එකේ ගැටලු නිතරම මා වෙත ඉදිරිපත් කළා. ඒ ගැටලු වලට මම සාධනීයව බැලුවා. ඉතින් ඔබලාට මට කියන්න තියෙන්නේ අපි කොතන එකඟ නොවී හිටියත් ප්‍රසින් ගැටලුවලදී මම ඔබලා එක ගැටුමකට කවදාවත් ආවේ නැහැ. ඒක නිසා ස්තුතියි එහෙම පෙන්වා දීම පිළිබඳව. ඒ වගේම මේක ඊටාම සෝචනීය අවස්ථාවක් ඛේදවාචකයක්. මා අවසන් වශයෙන්ුත් ඒ පවුල් වලට මගේ ශෝකය පළ කරනවා. ඒ වගේම මේක නැවත නොවෙන්න අවශ්‍ය සියලු පියවර ගන්න කැප වෙනවා කියන පොරොන්දුව දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.